ප්‍රසංසා වේවා දෙවියන් වහන්සේගේ නාමයට. මම ගිය මේ සටහනක් මම දැම්මා. මේකෙන් අපිට කොහොම ප්‍රයෝජනවත් දේවල් කරන්න පුළුවන් කියලා මම පෙන්නුවා ඒක. අපි පොඩ්ඩක් බලමු දැන් අපි අන්‍ය ජාතීන් ගැන කතා කරනකොට සහ ඊශ්‍රායල් විශේෂයෙන් ජාතීන් ගැන කතා කරනකොට අපි දන්නා මුලින්ම ජාතීන් ආදම්ගෙන් පස්සේ ජලගල්මක් ඇවිල්ලා විනාශ වෙනවානේ. විනාශ වෙනන් පස්සේ 4 දෙනා ඉතුරු වෙන්නේ. 4 දෙනයි පවුල් 4යි. ඔය වගේ පවුලයි පුතු තුනයි පවුල් 3යි. ඉතුරුනාම දැන් මේ පුතු තුනයි පවුල් වලිනුත් අපිට යපෙත්තිය සහ හම්ගේ පරම්පරාවල් දිගින් දිගටම ඉන්ටැක්ට් වෙන්නේ නැහැ බයිබලේ. නමුත් ෂෙම් කෙනෙක් කෙනාගේ පරම්පරාව එනවා. ෂෙම් නෝවාගෙන් ෂෙම් වෙනවා. ෂෙම්ගෙන් අර්පක්ෂද් කියලා කෙනෙක් එනවා. ඊට පස්සේ එයාගෙන් එනවා ඒබර් කියලා කෙනෙක්. මේක තින්නේ උත්පත්ති පොතේ 11 වෙනි පරිච්ඡේදයේ 10 වෙනි පරිච්ඡේදයේ තියෙන්නේ. ඊට පස්සේ ඒබර් නම ඒබර්ගෙන් තමයි කියනවා හෙබ්‍රේව කියන නම ආවේ. හරි. ඒක කොහොමද කියලා මම හරියටම දන්නේ නැහැ. ඒක තමයි පිළිගැනීම. ඊට පස්සේ ආයෙත් එනවා පෙලෙක් කියලා කෙනෙක්. ඒ පෙලෙක්ගේ කාලේ තමයි ලෝකෙ බෙදිලා තියෙන්නේ. මහද්වීප වලට බෙදිලා තියෙන්නේ. වියලි බිමනේ තිබුණේ. එක බිමක් තිබුණේ. මේක බෙදිලා තියෙන්නේ පෙලෙක්ගේ කාලේ. පෙලෙක් කියන වචනේ තේරුම බෙදීම කියන එක. ඊට පස්සේ යාගෙන් එනවා රේයු කියලා කෙනෙක්. රේයුගෙන් එනවා සෙරුග් කියලා කෙනෙක්. සෙරුග්ගෙන් එනවා නාහෝර් කියලා කෙනෙක්. නාහෝර්ගෙන් එනවා තේරා කියලා කෙනෙක්. මේ තේරාගේ වංශයේ chart එක තමයි අපි ඊයේ ඇන්දේ. තේරාගේ පරම්පරාව ගැන. එතකොට දැන් තේරා මෙතන ඉන්නවා. තේරා පරපුරේ ගමන් දැම්මේ. තේරාගේ ඉන්නවා පුතු 3 දෙනෙක් සහ දුවක්. ආබ්‍රාම්, හාරාන්, නාහෝර්, සාරා. හරි. එතකොට මේ 3 දෙනාගෙන් ආබ්‍රාම් තමයි දෙවියන්වහන්සේ තෝරගන්නේ. ඇයි දන්නේ දෙවියන්වහන්සේ තෝරගන්නේ ඇයි? ආබ්‍රාම් තව සහෝදර දෙන්නෙක් ඉන්නවා, සහෝදරියක් ඉන්නවා. ඊට පස්සේ මේ සහෝදරිය ආබ්‍රාම්ගේ අම්මගේ දුව නෙවෙයි, තේරාගේ තවත් කසාදයක දුවක්. ඊට පස්සේ දැන් ආබ්‍රාම් කොහොම හරි විවාහ වෙන්නේ මේ සහෝදරි සමග. විවාහ වෙලා දෙවියන්වහන්සේ අවුරුදු ආබ්‍රාම් අවුරුදු 75ක් වෙනකොට දෙවියන්වහන්සේ කියනවා මම පෙන්වන දේශයට රූපපලය. ඒ කියන්නේ දෙවියන්වහන්සේ ආබ්‍රාම් තෝරාගත්තා උතන. උත්පත්ති පොතේ 12 වෙනි පරිච්ඡේදයේ. එතකොට එයාට කියන මේ දේශයට එන්න කියලා. මේ ඇවිල්ලා කානාන් දේශය. මම පෙන්වන දේශයට ඵලයන් කියලා කිව්වේ. එතන මේ කානාන් දේශය. මේගොල්ලෝ හිටියේ ඌර් දේශේ. කල්දියෝරුන්ගේ දේශේ හිටියේ. ඒතර ආබ්‍රහම් ජාතිය මොකද්ද? බයිබලයේ කියනවා ආබ්‍රහම් හෙබ්‍රේවෙක් කියලා. හෙබ්‍රේවෙක් කියන්නේ මම හිතන්නේ දැන් ආසේ මුලින්ම මනුෂ්‍ය සම කතා කරලා භාෂාව උත්පත්ති 11 වෙනි පරිච්ඡේදයට එනකොට එතන කියනවා පොළවේ එකම කතා ක්‍රමයක්ද එකම භාෂාවක්ද විය කියලා. එකම සෙනගක් එකම කතා ක්‍රමයක් එකම භාෂාවක්. ඒ භාෂාව හෙබ්‍රේව. එතන මේ භාෂාව මේ අවුල්ුන්නේ නැහැ. අවුල් වෙලා තිබුණේ නැහැ. දැන් මේ බාබෙල් කොතේදී භාෂාවල අවුල් වුණානේ මිනිස්සුන්ගේ. නමුත් මම විශ්වාස කරනවා ආබ්‍රහම්ගේ භාෂාව අවුල් වුණේ නැහැ කියලා. එයා හෙබ්‍රේව භාෂාව එවම කතා කරා. යාට ඒක අමතකුනේ නැහැ. දැන් ආසේ යාව තෝරගන්න ඒක හේතුවක් වෙනත් ඇති. එයා එනවා එයාගේ භාර්යාව කලින් සහෝදරී දැන් භාර්යාව සාරා සමග එනවා කානාන් දේශයට. හරි. දැන් එතකොට නෝවාගේ අනිත් ළමයින්ගේ මේ මෙතන අපි බතක තියන්න නෝවාගේ තව හිටියා. මේ කවුරුත් මේ කාටවත් ආබ්‍රහම්ගේ කැඳවීම අයිති වෙන්නේ නැහැ. තේරාට අයිති වෙන්නේත් නැහැ. මේ එක්කෙනෙකුටවත් ආබ්‍රහම්ගේ කැඳවීම අයිති වෙන්නේ නැහැ. දෙවියන්වහන්සේ ආබ්‍රහම් වංශයට දෙන පොරොන්දු නමුත් මේගොල්ලන්ගේ ජාතීන් බිහිලා තියෙනවා. ඊට අමතරව තව ජපෙත් කෙනාගෙන් බිහි වෙලා තියෙන වංශ සහ හම් කියන්නේ අප්‍රිකාවට ගිය කෙනා හම්ගෙන් බිහි වෙලා තියෙන වංශ. මේගොල්ලෝ තමයි අන්න ජාතින් වෙන්නේ. එතකොට ඒගොල්ලෝ විතර නෙවෙයි දැන් මේ ෂෙම්ගෙන් එන ෂෙම්ගේ ආබ්‍රාම්ගේ පියවංශෙන් එන මේ පරම්පරාවලත් අය අන්න ජාතින් තමයි. ඒගොල්ලෝ හෙබ්‍රේව උනත් අන්න ජාතින්. නම් මෙතනින් පස්සේ හෙබ්‍රේව වෙනවනේ ඔක්කොම. ඒතර මේ අයත් හෙබ්‍රේව තමයි. නමුත් මේගොල්ලෝ අන්න ජාතින්. හරි. ඒතර අන්න ජාතින්
ජාතින් ගොඩක් ඉන්නවා. අන්‍ය ජාතින් මේ හෙබ්‍රේව් ටික දෙනෙක් නෙවෙයි ගොඩක් දෙනෙක් ඉන්නවා. හරි ඒක අපි එහෙම තියාගෙන ආයෙත් මෙතනට ආවොත් මෙතනදී දැන් ආබ්‍රහාම්ගේ ලේනායෝ කට්ටියක් ඉන්නවා මෙහෙ. කොයි මේ ආබ්‍රහාම්ගේ ලේනාය මේ හාරන් සහ නාහොර් ලේනායනේ. ඒතර ආබ්‍රහාම් යම් දවසක ආබ්‍රහාම්ගේ පුතාට බාරයාවක් සොයාගන්න ඕන වුණාම මේ දේශේ තව ජාතින් ඉන්නවා. කියන්නේ අර යපෙත්ගෙන් සහ හම්ගෙන් බෝනව අය සහ මේ ෂෙම්ගේ ඉඳන් තේරා නාහොර් දක්වා බිහිවුණව අය තව ඕන තරම් මිනිස්සු ඉන්නවා මේ දේශේ. නමුත් ආබ්‍රහාම් කැමති වෙන්නේ නැහැ. තමගේ පුතාට ඒ දේශේ සෙනගගේ දුවරුන්ගෙන් කෙනෙක්ව ගන්න. ආබ්‍රහාම් එයාගේ වැඩකාරයා ගෙදර ඉන්න එලියේසර් එයාට කියනවා මගේ නෑයන් අතර ගිහිල්ලා මගේ නෑයන් වෙතින් බාරයක් තෝරාගෙන එන්න කියලා. හරි. එතකොට එයා තකාණයක් කරන මේ ලේනායක් දැන් විවාහ වෙන්න යන්නේ. එතකොට නාහොර් කෙනෙක්ගේ දුව පුතා ඉන්නවා බෙතුවෙල්ගේ දුව ඉන්නවා බෙතුවෙල්ගේ සහෝදරිය ඉන්නවා රෙබෙක්කාව තමයි ගේන්නේ ඊසාගේ බාරා හැටියට. එතන ලේනායෙක්. දැන් බලන්න මෙතන පැටර්න් එකක් තියෙනවා. මොකද්ද? ආබ්‍රහාම්ගේ භාර්යාව ලේනායෙක් සාරා. එයාගේ තාත්තගේ දුව. එතකොට එයාගේ පුතාගේ භාර්යාව ලේනායෙක්. එයාගේ මල්ලිගේ දුව. රයිට්. හරි. එතකොට ඊට පස්සේ මෙතන ප්‍රශ්නයක් තියෙනවා. මොකද්ද ප්‍රශ්නේ? ආබ්‍රහාම්ගේ භාර්යාව සාරා වඳයි. ඊසාක් හම්බෙන්නේ ඉස්සෙල්ලා. ඊසාක් හම්බෙන්නේ ඉස්සෙල්ලා වඳව සිටි. වඳව ඉඳලා පස්සේ තමයි දෙන්නාසේ පොරොන්දු වෙලා අවුරුදු 90ක් ගියන් පස්සේ මේ ස්ත්‍රීට 90ක් ගියාමයි මේ ඉස්පුතා හම්බෙන්නේ. ඒක දෙන්නාසේ වඳ නැගී යම් දෙයක් උපදලා දුන්නා. හරි. එතකොට දැන් ඊසාක්ගේ පුතා යාකෝබ්. ඒතර ඊසාක්ගේ පුතා යාකෝබ් සහ ඒසාව දෙන්නෙක් ඉන්නවා. මේ ආබ්‍රහාම්ට පුතු දෙන්නෙක් ඉන්නා මුලින්ම ඉස්මායිල් හම්බ වෙනවා. මේ සාරා වඳ නිසා හාගර්ව පාව ගන්නවා. හාගර්ව පාවගත්තෙන් පස්සේ එයාට හම්බ වෙනවා ඉස්මායිල්. රයිට්. එතකොට ඊට පස්සේ සාරා ඊසාක් වැදුවෙන් පස්සේ සාරා මැරෙනවා. මැරුණෙන් පස්සේ ආබ්‍රහාම්ට අවුරුදු 100ක් පැනලා ආබ්‍රහාම් තව විවාහයක් කරගන්නවා. කිතුරා කෙනෙක්. කිතුරාගෙන් ආබ්‍රහාම් රේනවා දරුවෝ 6 දෙනෙක්. හරි. දැන් මේ එක එක්කෙනා ගැන අපි බලමු. 6 දෙනෙක් කෙනා. එතකොට ආබ්‍රහාම්ට දෙනාසේ මේ චර්මච්ඡේදනයේ ගිවිසුමක් දෙනවා මේ ඊසාක් හම්බෙන්න ඉස්සෙල්ලා ඉස්මායිල් හම්බුනෙන් පස්සේ. එතකොට මේ ඉස්මායිල් හම්බුනෙන් පස්සේ ආබ්‍රහාම්ට දෙන්නගේ චර්මච්ඡේදනයේ ගිවිසුම දෙනාසේ කියනවා නුඹේ ගෙදර සිටිනා සියලු දෙනා මුළු හවුස් හෝල්ඩ් එකම මේ චර්මච්ඡේදනයේ පවත්වන්න ඕන. ඒකේ හෙබ්‍රේවුන්ට දෙන නියමයක්. ආබ්‍රහාම් ඊශ්‍රායල් ජාතිකෙන් නෙවෙයි. ආබ්‍රහාම් හෙබ්‍රේව ජාතිකෙක්. යුදා වංශය හෝ ඊශ්‍රායල් වංශයට ආබ්‍රහාම් අයිති නැහැ. එතකොට නමුත් ආබ්‍රහාම්ගේ දුන්නු ගිවිසුම ඉස්මායිල්ට අයිති, ඊසාක්ට අයිති, කෙතුරාගේ දරුවෝ 6 දෙනාට අයිති. එතන මේ තව අප කාරණයක් සලකන්න ඕන. ආබ්‍රහාම් එක්ක ආවා ආබ්‍රහාම්ගේ තව මල්ලි කෙනෙක්ගේ හාරාන් කෙනෙක්ගේ පුතා ලොත්. මේ ලොත් ආබ්‍රහාම් අතහැරලා ගියා. සොදොම් දේශයට වාසයට. ගියාට බයිබලයේ කියන ලොත් ධර්මිෂ්ඨ මිනිසෙක් කියලා. එහෙනම් මම හිතනවා මේ ආබ්‍රහාම්ට දුන්නු චර්මච්ඡේදනයේ ගිවිසුම ලොත් පවත්තන්න නැති කියලා. හරි. ඒ කියන්නේ ලොත් හම්බුණා පුතු දෙන්නෙක් මෝබ් සාමෝන් කියලා. ඒ හම්බුනේ විදිය අපි පස්සේ බලමු. එයාගේ දුවගෙන්ම දුවලා දෙන්නගෙන් හම්බුනේ. එතකොට මෝබ් සාමෝන් වරුත් චර්මච්ඡේදනයේ ගිවිසුම පවත්තන්න නැති කියලා මම හිතනවා. හරි. එතකොට මොකද ලොත් ධර්මිෂ්ඨෙක් දෙනස ගණන් ගත්තනේ. හරි. එතකොට මේ වංශ ටික ඔක්කොම බලා ගන්න. ඔයගොල්ලන්ගේ සටහන ඇතිනේ. ඔයගොල්ලන් ෆෝන්ස් වලට ඇවිල්ලා මේ වංශේ බලා ගන්න හොඳට. ඊට පස්සේ දැන් මෙතන ආබ්‍රහාම් ගෙන් ඉස්මායිල් එනවා, ඊසාක් එනවා,
මේ දරුවෝ 6 දෙනා එනවා. ඒතකොට ආබ්‍රහම්ට දරුවෝ මෙතන ඉන්න 6යි, ඉසාක් 7යි, ඉස්මායිල් 8යි. මේ 8 දෙනාගෙන් ආබ්‍රහම්ගේ 8 දෙනාම ආබ්‍රහම්ගේ චර්මච්ඡේදන කිදුසුන්ට අයිති. ලොත් අයිති වුණාද නැද්ද කියන එක බලන්න ඕන. මම හිතන්නේ අයිති වුණා කියලා. ඊට පස්සේ මේ දැන් මෙතන ආබ්‍රහම්ට බාරයක් පාවා දුන්නනේ සාරා යා වදව ඉඳලානේ ඊසාක් හම්බුනේ. ඊට පස්සේ ඊසාක්ට බාරයක් ඊසාක්ගේ පුතා යාකෝබ්ට බාරයක් යාකෝබ් මේ ඊසාක්ගේ ආශිර්වාදය ඊසාක්ගේ ආශිර්වාදය දෙන්න ඕන ලොකු පුතා ඒසාවට තමයි. නමුත් ඒක ඒසාවට නෙවෙයි හම්බෙන්නේ යාකෝබ්ට. ඒක තව කතන්දරයක් තියෙනවා අපිට ඒක වෙනම බලන්න පුළුවන්. නමුත් යාකෝබ් ඒ නිසා ඒසාව සහ යාකෝබ් අමනාප වීම නිසා යාකෝබ් පලා යනවා. කොහටද යන්නේ? යාකෝබ්ගේ අම්මා කවුද? රෙබෙක්කා. රෙබෙක්කානේ ඊසාක් විවාහ වෙන්නේ. ඒතර යාකෝබ්ගේ අම්මා යාකෝබ්ට කියනවා ඔබ ඵලයන් ඔබේ මාමලගේ මේ ඉන්නව දේශයට. එතකොට යාකෝබ් කොහටද පලා යන්නේ? නැවත යන්නේ අර ඌර් කියන දේශයට. යාගේ ලේනෑව ඉන්න දේශයට. ලේනෑව ඉන්න දේශයට ගිහිල්ලා යාකෝබ් පාවගන්නේ කවද? එයාගේ මාමා ලාබන්ගේ දුවල දෙන්න. එතකොට මේ ඔක්කොම ලේනෑයෝ. එතකොට රෙබෙක්කාගේ අයියාගේ පුතා තමයි ලාබන්ගේ දුවල දෙන්න තමයි ලෙයා සහ රාකෙල්. එතකොට මේ යාකෝබ් පාවගන්නේ කවද? තමාගේ ලේනෑයෝ. දැන් මෙතන ලස්සන පැටර්න් එකක් තියෙනවා. මොකද්ද? අපි දැක්කා ආබ්‍රහම්ගේ භාර්යාව සාරා වඳයි. නමුත් දරුවා හම්බුණා. ඊසාක්ගේ භාර්යාව රෙබෙක්කත් වඳ ස්ත්‍රියක් පුලින්ම. පස්සේ ඊසාක් යාඥා කරනවා. යාඥා කරන් පස්සේ දෙන්නාසේ ඇට දරු දෙන්නෙක් දෙනවා. ඊට පස්සේ මේ යාකෝබ් පාව ගන්නවා දුවල දෙන්නෙක්ව ලාබන්ගේ යාකෝබ් ආදර වෙන්නේ මේ රාකෙල්ට. නමුත් යාකෝබ්ට මුලින්ම පාවා දෙන්නේ ලෙයාව. එතනත් තව කතාවක් තියෙනවා අපි බලමු ඒක පස්සේ. නමුත් යාකෝබ් නොදැනුවත්වම යාට පාවා දෙනවා ලෙයාව. පස්සේ තමයි යා දැනගන්නේ රාත්‍රියේ අඳුර ගන්න කවුද කියලා. උදේ නැගිටම තමයි දන්නේ මේ රාකෙල් නෙවෙයි ලෙයා කියලා. ලෙයාට යාකෝබ් ආදර වෙන්නේ නැහැ. හරි රාකෙල්ට ආදර වෙන්නේ පස්සේ යාගේ මාමා කරන්නේ මොකද්ද? රාකෙල්වත් දෙනවා. හැබැයි දෙන එක උදෙසා අවුරුදු 7ක් වැඩ කරන්නයි කියනවා යා ගාව. මේ ලෙයා දෙන්නේ රාකෙල් උදෙසා පළවෙනි අවුරුදු 7 වැඩ කරනවා. නමුත් වැඩ කරාට හම්බ වෙන්නේ ලෙයාව. ඒකට නැවත කියනවා තව අවුරුදු 7ක් වැඩ කරනවා නම් මෑව දෙනවා කියලා ඉන් ඇඩ්වාන්ස් මෑව දෙනවා. ඒ කියන්නේ අවුරුදු 7 ගෙවෙන්නේ ඉස්සෙල්ලාව දෙනවා ඒ සතියේම. නමුත් ඒ වෙනුවට තව අවුරුදු 7ක් වැඩ කරන්න වෙනවා. ඒ ඔක්කොම ටයිපොලොජිස් තියෙනවා වල. හරි. අඩයාරම් තියෙනවා. එතකොට ඊට පස්සේ දැන් මගේ ආදරණීය භාර්යාව දැන් දෙන්නා විවාහ වුණානේ. මේ ලෙයාට දරුවෝ හම්බ වෙනවා. මොකද ලෙයාට දරුවෝ හම්බෙන්නේ ඇයි? ලෙයාව අප්‍රිය කරනවානේ. මේ යාගේ පුරුෂයා යාව අප්‍රිය කරනවා. අප්‍රිය කරන නිසා දෙන්නාසේ ලෙයාට දරුවෝ දෙනවා. නමුත් රාකෙල්ට දරුවෝ හම්බෙන්නේ නැහැ. අතන තමයි පැටර්න් එක තියෙන්නේ. රාකෙල් වඳයි. එතකොට ආබ්‍රහම්ගේ භාර්යාව සාරා වඳයි. දරුවෙක් හම්බුණා. ඊසාක්ගේ භාර්යාව රෙබෙක්කා වඳයි. නමුත් දරුවෝ දෙන්නෙක් හම්බුණා. ඒසාව සහ යාකෝබ්. ඒතර යාකෝබ්ගේ භාර්යාව ලෙයා වඳ නැහැ. ලෙයා වඳ නැත්තම් දෙන්නාස්ගේ පැටර්න් එක මෙතන නෙවෙයි තියෙන්නේ. හැබැයි රාකෙල් වඳයි. ඔයාලට තේරෙනවද? මම මේ කොළ පාටින් දාලා තියෙන එකයි රාකෙල් වඳයි. ඒ කියන්නේ දෙන්නාස්ගේ පැටර්න් එක තියෙන්නේ ඔතනයි. ඇයි? දෙන්නාස්ගේ පරම්පරාව එන ගැලොන්කාරයා ලෝකෙට එන පැටර්න් එක තියෙන්නේ ඔතනයි. ඊසාක්ගේ ආබ්‍රහම්ගේ භාර්යාව සාරා වඳයි. ආබ්‍රහම්ගේ පුතා ඊසාක්ගේ භාර්යාව රෙබෙක්කා වඳයි. පස්සේ දරුවෝ හම්බ වෙනවා. ඊසාක්ගේ පුතා යාකෝබ්ගේ භාර්යාව යාකෝබ්ගේ ආදරණීය භාර්යාව දෙන්නෙක් ඉන්නවා යාකෝබ්ට. යාකෝබ්ට භාර්යාව දෙන්නෙක් ඉන්නවා. හරියට අපි කතා කරනවා වගේ මනවාලිය දෙන්නෙක් ගැන යාකෝබ්ට භාර්යාව දෙන්නෙක් ඉන්නවා. ඒකෙන් එයාගේ ආදරණීය භාර්යාව වඳයි. නමුත් අනිත් භාර්යාව වඳ නැහැ. යාට දරුවෝ හම්බ වෙනවා. නමුත් පහු කාලෙක මොකද වෙන්නේ?
දෙවන් වහන්සේ රාගයටත් දෙනවා දරු සම්පත්. එතකොට දරු සම්පත් දුන්නම එතන ලස්සන දෙයක් තියෙනවා. අපි බැලුවොත් මේ දරුවන්ගේ නම් තියන්නේ ඔක්කොම අම්මලා. තාත්තා නෙවෙයි තියන්නේ, දරුවන්ගේ නම් තියන්නේ අම්මලා. හරිද? එතකොට අපි මේ බලන්න මම ලිව්වා ඔක්කොම නම් මට ලියන්න බෑ. මොකද ඊට මදි වෙනවා. මම වෙන බෝඩ් එක මං ලිව්වා. මෙතන ආවොත් අපි දන්නවා මෙතන මුලින්ම යාට හම්බෙන්නේ ලෙයාට මේ හම්බෙන්නේ දරුවෝ. ලෙයාගේ පළවෙනි එක නා රූබන්. රූබන් කියන නමයි තේරුම ඔයගොල්ලෝ බැලුවොත් එතන කියනවා මගේ පුරුෂයා මට ඉතින් ආදරය වෙයි. මට දරුවෙක් හම්බුන නිසා මගේ පුරුෂයා මට ආදරය වෙයි කියලා ලෙයා හිතුවා. කියලා ඔව් මට ආදර වෙන්නේ කියලා රූබන් කියන නමේ තේරුම ඒකයි. නමුත් යාකෝබ් ආදරය වුණේ පාටක් නැහැ. නමුත් දරුවා හම්බ වෙනවා. ඊට පස්සේ හම්බ වෙනවා සිමියන් දෙවෙනි එක. සිමියන් කෙනෙක්ගේ තේරුම අප්‍රියකම නිසා. එයාට තේරෙනවා මගේ පුරුෂයා තාමත් මා කරේ අප්‍රසන්නයි. දරුවා හම්බ වුණාට ඒ අප්‍රියකම නිසා මොනා කරන්නද කියලා ඒක තේරුම සිමියන් කියන්නේ තවමත් අප්‍රියයි පුරුෂයා. ඊට පස්සේ තුන්වෙනි දරුවා මුලින් පස්සේ ආ හිතනවා මගේ ළඟට ළමයි හම්බ වෙන්නේ නැහැ, මටයි හම්බ වෙන්නේ. ආ හිතනවා පුරුෂයා මාට දැන්වත් ඇලුම් වෙයි. ඒතර මේක ලෙවි කියන නමේ තේරුම මේකයි. හරිද? මේ ඔක්කොම නම් දාන්නේ කවුද? අම්මා. තාත්තා නෙවෙයි. ඒතරත් පැටර්න් එකක් තියෙනවා. ඊට පස්සේ දැන් මේ හතරවෙනි දරුවා යුදා. යුදා කියන එකේ තේරුම ප්‍රශංසායක. අපි ගීත බයිබලෙත් දන්නවනේ හැමතැනම යුදාගෙන් තමයි ප්‍රශංසාව එන්නේ. යුදා කියන්නේ ප්‍රශංසාව. ඊට පස්සේ යාට තව වැඩකාරයෝ දෙන්නගෙන් දරුවෝ 4 දෙනෙක් හම්බ වෙනවා. මම ඒකේ නම් ළමෙත තේරුව ලිව්වේ. ඒ 4 දෙනා තමයි දාන්, නප්තලි, ගාද්, ආෂෙර්. ඒ 4 දෙනා ඉන්නවා. ඊට පස්සේ 9 වෙනි දරුවා නැවතත් ලෙයා විවාහ මේ එකතු වෙනවා කාත් එක්කද යාකෝබ් එක්ක. මේ ළමයි 4 දෙනාගේ පළවෙනි භාර්යාව නැවතත් එක් වෙලා තාලාවියක හම්බෙන ඇයට එයාගේ නම ඉස්සාකර්. ඉස්සාකර් කියන එකේ තේරුම ගර්භාෂයේ කුලිය. ඒ කියන්නේ එයාගේ වැඩකාරී එයා දුන්නනේ යාකෝබ්ට දරුවෝ බිහි කරන්න. ඒක නිසා ඒ කුලිය දෙවනාසි මට දුන්නයි කියලා ගර්භාෂයේ කුලියක් වශයෙන් එයා ඉස්සාකර් පිළිගත්තා. ඊට පස්සේ හම්බෙනා සාබුලොන් කියලා. පුරුෂයා දැන්වත් මා එක්ක වසනා ඇත කියලා එයා හිතුවා. ඒකේ තේරුම හැබැයි මේ නම් ඔක්කොම තිබ්බේ අම්මලා. මේවල තේරුමක් තියෙනවා. හරි. ඊට පස්සේ දෙවෙනි වහන්සේ මොකද කරන්නේ? අන්න අර මං කිව්වා මේ රාකේල්ගේ වඳ භාවය නැති කරලා දෙවෙනි වහන්සේ රාකේල්ට ආශිර්වාද කළා දරුවෙක් දෙනවා. මේ දරුවා කවුද? මේක හරි වැදගත් කරදරයක්. මේ දරුවා යෝසෙප්. යෝසෙප් කියන නමේ තේරුම මොකද්ද? අම්මා තියන්නේ නම. එතනත් අම්මා ළමා තියන්නේ. දෙවෙනි වහන්සේ මට තවත් පුතෙක් දේවා. මට දෙවෙනි වහන්සේ තවත් පුතෙක් දෙන්න ඕන කියලා. ඒක තමයි යෝසෙප් කියන නමේ තේරුම. හරි. අපි මේ පදේ බලමු ඕනේ නම් උත්පත්ති පොතේ 30 වෙනි පරිච්ඡේදයේ ඒ පදේ තියෙනවා. උත්පත්ති පොතේ 28 30 වෙනි පරිච්ඡේදයේ 23 වෙනි පදේ. උත්පත්ති පොතේ 28 වෙනි පරිච්ඡේදයේ 3 වෙනි පදේ. එතන තියෙනවා දෙවෙනි වහන්සේ රාකේල් 22යි 23යි. දෙවෙනි වහන්සේ රාකේල් සීකොට යට කන් දී ඇය ගර්භණී වෙන්න සැලසූසේක. ඇය ගර්භණීය පුත්‍රයෙකු වදා දෙවෙනි වහන්සේ මාගේ නින්දා බහ කළසේකයි කීවාය. 24 වෙනි පදයේ කියනවා තවද ස්වාමින් වහන්සේ තවත් පුත්‍රයෙකු මට එකතු කරන සීක්වයි කියා ඔහුට යෝසෙප් වෙන නාමය තැබුවාය. ස්වාමින් වහන්සේ මට තවත් පුත්‍රයෙකු එකතු කරන සේක්වා. යෝසෙප් කියන නාමයේ තේරුම මොකද? ස්වාමින් වහන්සේ මට තවත් පුත්‍රයෙක් දෙන සේක්වා. හරි. දැන් එතකොට මේ පුත්‍රයන්ට නම් තියන්නේ කවුද? අම්මා. නේ කොහොම නම් තිබ්බේ අම්මා. හරි. ලෙයාගේ දරුවන්ටයි රාකේල්ගේ දරුවන්ටයි නම් තියන්නේ අම්මා. එතකොට ඊට පස්සේ අර මට තව පුත්‍රයෙක් දෙනවා කිව්වනේ. ඒ පුත්‍රයා හම්බ වෙනවා. ඒ තමයි බෙන්ජමින්. බෙන්ජමින්ගේ පුත්‍රයා හම්බ වෙනකොට අම්මා මොකද වෙන්නේ? අම්මා මැරෙනවා. බොහොම වේදනාවෙන් මේ දරුවා බිහි කරන්නේ අම්මා.
බොහොම වේදනාවයි. අම්මා යාට නමක් තියෙනවා. මොකද්ද? මාගේ දුකේ පුත්‍රයා. හරි ඒක ඔයගලන්ට පේනවා උත්පත්ති 35 වෙනි පරිච්ඡේදයේ මම පෙන්නන්න ඕනේ. අම්මා තියෙනවා මගේ දුකේ පුත්‍රයා. හරි උත්පත්ති 35 වෙනි පරිච්ඡේදයේ 17 18 19. හැබැයි මෙන්න මේ පුතාට තාත්තත් නම තියෙනවා. තාත්තා මේ එක පුතේකට නම් තියන්නේ නැහැ. හරි යෝසෙෆ්ට නම් තියන්නේත් නැහැ. නමුත් මේ බෙන්ජමින්ට තාත්තා නම තියෙනවා මාගේ දකුණතේ පුත්‍රයා කියලා. හරි ඔහොම තමයි ඊශ්‍රායල් ගෝත්‍රවල මේ ලෝකෙට එන්නේ. හරි. එතකොට එතනදී අපි ඒකින් දෙයක් කියලා. ඒකට මාගේ දකුණතේ පුත්‍රයා කවුද? බෙන්ජමින්. එතන ඊශ්‍රායල්ට යාකෝබ්ට කියන්නේ ඊශ්‍රායල්නේ. යාකෝබ්ට දරුවෝ 12 දෙනයි. 9 දෙනෙක් ඉන්නවා යුදා විශේෂයි. මම එයාව වෙනම ලිව්වේ එකයි. එතන 10 දෙනෙක් ඉන්නවා. කාගෙන්ද මේ 10 දෙනා එන්නේ? වැඩකාරී දෙන්නගෙන් 4යි, ලෙයාගෙන් 6යි. ඊට පස්සේ රාකේල්ගෙන් එනවා යෝසෙෆ් සහ බෙන්ජමින්. හරි. එතන මේ බෙන්ජමින්ට නම තියන්නේ තාත්තා සහ අම්මා දෙන්නම. මාගේ දුකේ පුත්‍රයා තාත්තා කියන මාගේ දකුණතේ පුත්‍රයා කියලා. එතකොට ඊට පස්සේ මොකක්ද වෙන්නේ? ඊට පස්සේ තමයි මේගොල්ලෝ දැන් මේ කට්ටිය ඔක්කොම ආබ්‍රහම්, ඊසාක්, යාකෝබ් තුන් දෙනාම ලේනෑයෙන් තමයි කසාද බඳින්නේ. පිටසෙනගහ මිශ්‍ර වෙන්නේ නැහැ. හරි. පිටසෙනගහ මිශ්‍ර වෙන්නේ නැහැ. තමුන්ගේ පියවරුගේ ඒ කියන්නේ හෙබ්‍රේව වරුන්ගේම දුවවරු තමයි බඳින්නේ ඒගොල්ලෝ. හරි. එතකොට නමුත් මේ 12 දෙනා බඳින්නේ කවද? මේ 12 දෙනා බඳින්නේ ලේනෑයෝ නෙවෙයි. එතකොට යාකෝබ්ගෙන් එන පුතු 12ට දෙවෙනා ඉඩ අරිනවා. මේ ලෝකේ ඉන්න අන්‍ය ජාතින්ව විවාහ කරගන්න. හරි ඒගොල්ලෝ අන්‍ය ජාතින් විවාහ කරගන්නවා. ඒ විවාහ කරගෙන සෙනඟක් බෝ වෙනවා. අපි දන්නවා යෝසෙෆ් මිස්රයට විකුණනවා. මිස්රට විකුණුවෙන් පස්සේ යෝසෙෆ් බඳින්නෙත් මිස්රේ ඉන්න පූජකයා දුව. පාරා වගේ පූජකයාගේ දුව. ආසනෙත්. එතකොට ඊට පස්සේ අපි දකිනවා යෝසෙෆ් මිස්රට විකුණලා ඊට පස්සේ යාකෝබ්ට සිද්ධ වෙනවා මිස්රයට යන්න. ඒ මිස්රට යනකොට 70 දෙනෙක් යනවා. 70 දෙනෙක් මිස්රට ගිහිල්ලා එතනින් තමයි ඒගොල්ලෝ ඊශ්‍රායල් ජාතිය බෝ වෙන්නේ. ඒගොල්ලන් පීඩාවේදී තමයි ඒගොල්ලෝ බෝ වෙන්නේ. එතකොට බලන්න මේ පීඩාවේදී ඒගොල්ලන්ට බෝ වෙන්න ඒගොල්ලෝ පාවගෙන හිටියේ කාවද? අන්‍ය ජාති භාර්යාවන්. හරි. ඔන්න ඊට පස්සේ තමයි ඒගොල්ලන්ට දෙවියන්වහන්සේ විවස්ථාව දෙන්නේ. හරි. එතකොට දැන් අපි තව චුට්ටක් බලමු. මෙතනදී මේ පීඩාවේදී මේගොල්ලෝ ගිහිල්ලා මිස්රයේ වසනකොට අපි දන්නා මෝසෙස් උපදිනවා. මෝසෙස්ට සිද්ධ වෙනවා මිදියන් දේශයට පලා යන්න. මොෂෙන් පලා යන්නේ මෙන්න මේ මිදියන් ගිහද. ඒතර මිදියන් දේශයේ කවුද කාගේ සෙනඟක් දින්නේ? ආබ්‍රහම්ට දාව කෙතුරාගෙන් නිපදුනව සෙනඟක් මිදියන් දේශයේ ඉන්නේ මිදියා. හරි. මේගොල්ලෝ ධර්මච්ඡේදන ගිසුම් පවත්තලා තිනවා. මොකද ඔයගොල්ලන්ට මතක ඇති උත්පත්ති 3 වෙනි පරිච්ඡේදයේ මෝසෙස් දරුවයි භාර්යාව සමග මිස්රයට යනකොට දෙවියන්වහන්සේ කූඩාරමේදී මෝසෙස් හම්බෙලා මරන්න හැදුවා මෝසෙස්ව. හේතුව මොකද්ද? මෝසෙස්ගේ පුතාව චර්මච්ඡේදනය කළා නැහැ. මෝසෙස්ගේ පුතා ගේෂෝන් චර්මච්ඡේදනය කළා නැහැ. ඒතර මිදියන් පූජකයාගේ දුවනේ බැන්දේ මෝසෙස්. ඒතර ඒ දුව මොනවද කරන්නේ? පීයක් කරන් එයා දැනගත්ත මේක තමයි වෙන්න යන්නේ කියලා. එයා පීයක් කරන් ගල් පීයක් කරන් පුතාව චර්මච්ඡේදනය කරා මෝසෙස්ගේ භාර්යාව. හරි. ඒ කියන්නේ ඒගොල්ලෝ චර්මච්ඡේදනය ගිසුම ගැන මේගොල්ලෝ පවත්තලා තිනවා. මේ කිතුරාගේ දරුවෝ 6 දෙනා චර්මච්ඡේදනය ගිසුම පවත්තලා තිනවා. එතකොට ඒ විදිහට තමයි මෝසෙස්ලා ඊශ්‍රායල්ට නැවත ගිහිල්ලා සෙනගෝ බේරගෙන එන්නේ. එනකොට එන මේ සෙනග විතරයි ඊශ්‍රායල් හැටට ගණන් ගන්න. දෙවියන්වහන්සේ ව්‍යවස්ථාව දෙන්නේ මේ සෙනගට විතරයි. අනිත් කාටවත් දෙන්නේ නැහැ. එතකොට මේගොල්ලෝ මේ කිතුරාගේ මේ වංශය ආබ්‍රහම්ගේ මේ දරුවෝ 6 දෙනාගේ වංශයට චර්මච්ඡේදන ගිසුම අයිති. මොකද චර්මච්ඡේදන ගිසුම දුන්නේ මිස්රයට යන ඉස්සෙල්ලානේ. ඒක අයිති. නමුත් ව්‍යවස්ථාව අයිති නැහැ. එතකොට මේගොල්ලන්ටත් කොහෙත්ම මේගොල්ලන්ට චර්මච්ඡේදන ගිසුමක් නැහැ. කාටද? හාරන් සහ නාහොර් කියන එක්කෙනාගෙන් එන කට්ටියට අර ලේනායන්ට චර්මච්ඡේදන ගිසුමක් නැහැ.
හරි එතකොට මොන ජාතින්ද ඒගොල්ලෝ? ඒගොල්ලෝ හිබ්‍රු ජාතින් තමයි. නමුත් චර්මාච්ඡේදන ගිසුන්ට ඒගොල්ලෝ යටත් නැහැ. චර්මාච්ඡේදන ගිසුන්ට යටත් වෙන්නේ ඉස්මායිල් ඊසාක් සහ කිතුරා කියන අයගේ දරුවෝ. ලොත් සමහරක් වෙලාවට තුළු නැති. නෝක බලා ගන්න හොඳට. එතකොට ඊට පස්සේ අපි දකිනවා අපි තව මේකෙන් පාඩම් ඉගෙන ගන්න පුළුවන් අපිට. ඊට පස්සේ අපි දකිනවා මේ යුදා මේ ඊශ්‍රායල් සාමාන්‍යයෙන් වැඩිමල්කම දෙන්නේ ලොකු පුතාට. එතකොට රූබන් තමයි ඊසාක්ගේ කුළුඳුලා. යාකෝබ්ගේ කුළුඳුලා වෙන්නේ රූබන්. නමුත් රූබන්ට කුළුඳුල්කම දුන්නේ නැහැ බයිබලේ. ඇයි? ඔයගොල්ලෝ කියන්න පළවෙනි ලේකම් පස්වෙනි පරිච්ඡේදයේ පළවෙනි පදේ ඉඳන් තියෙනවා ඊශ්‍රායල්ගේ කුළුඳුලා රූබන්. නමුත් කුළුඳුල්කම ඔහුට දුන්නේ නැහැ දෙවියන් වහන්සේ. මොකද ඔහු වරදක් කළා. ඒ කියන්නේ ඔහු පියාගේ වැඩ උපභාරය කියන්නේ රාකේල්ගේ නෙවෙයි ලෙයාගේ භාර්යාව සමග රූබන් සම්බන්ධ වුණා. කායිකව. ඒ වරද නිසා උට වැඩිමල්කම හම්බුන්නේ නැහැ. වැඩිමල්කම දුන්නේ කාටද? යෝසෙෆ්ට. යෝසෙෆ්ට තමයි වැඩිමල්කම දෙන්නේ. යුදාට දුන්නේ නැහැ වැඩිමල්කම. මතක තියාගන්න. යුදාට දුන්නේ නැහැ. එහෙනම් මම යුදාහි සිංහයා කියලා මෙසු අපි කෑ ගන්නවනේ. නමුත් අපිට මේක කෑ ගන්න බෑ යුදාහි සිංහයා කියලා. මොකද අපිට යුදාගෙන් යේසුස් වහන්සේ ඉන්නේ නැහැ. යේසුස් වහන්සේගේ අධිපතියෝ නික්මුනේ දෙවියන් වහන්සේගේ අධිපතියෝ නික්මුනේ ඊශ්‍රායලයේ අධිපතියෝ රජවරු නික්මුනේ යුදාගෙන් තමයි. ඒතර ඔහුගෙන් දෙවියන් වහන්සේ ගත්තේ භූමික වැඩක්. භූමික රාජ්‍යයකට වඩා තමයි ගත්තේ යුදාගෙන්. හරි. එතකොට එහෙනම් ඒතර මේ මානසික යේසුස් වහන්සේ මානසත්ව එන්නේ යුදා හරහා තමයි. ඒතර පීඨවන්නේ මොකද්ද? ස්වර්ග රාජ්‍යයේ දෙවියන්ගේ රාජ්‍යයේ ඉහළ එක නෙවෙයි. දෙවියන් යේසුස් වහන්සේ ඊශ්‍රායල් තුලින් මානසත්ව ඇවිල්ලා අවසානයේ දෙවෙනි පැමිණිදී ඇවිල්ලා පිහිටවන්නේ පොළොවේ භූමික ඊශ්‍රායල් රාජ්‍යය. මොකද පොළොවේ අධිපතියෙක් මෙයා යුදා කෙනෙක් කියලා. හරි. තව දෙන්නෙක් ඉන්නවා. කවුද? යෝසෙෆ් සහ බෙන්ජමින්. යෝසෙෆ්ගෙන් කවුද එන්නේ? මේක වැදගත් පදයක් තියෙනවා බයිබලේ. යාකෝබ් මැරෙනකොට යාකෝබ් ආශිර්වාදයක් කරනවා දරුවෝ 12 දෙනාට. ඒ 12 දෙනාටම කරන ආශිර්වාදය ඔයගොල්ලෝ කියා ගන්න. උත්පත්ති 49 වෙනි පරිච්ඡේදයේ තියෙන්නේ. මම කියනවා යෝසෙෆ්ට කරන ආශිර්වාදය. යෝසෙෆ්ට කරන ආශිර්වාදයේදී එයා මෙන්න මෙහෙම කියන අවසානයේදී දිග ආශිර්වාදය මට පෙන්වන්න බෑ. මම පෙන්වන්නම් අන්තිම ටික. මෙතන ඉඳන් 22 වෙනි පදේ ඉඳන් 49 22 ඉඳන් පල්ලෙහාටම තියෙන යෝසෙෆ්ට දෙන ආශිර්වාද කියලා අවසානයේදී කියනවා. නුඹට ආශිර්වාද කරන සර්ව පරාක්‍රමයන් වහන්සේගෙන්ද ඔහුගේ අත්වල ශක්තිය ස්ථිර කරන ලද්දේය. ඊට පස්සේ කියනවා මෙන්න වැදගත් පදයක්. මොකද්ද? ඊශ්‍රායල්ගේ පර්වතය වූ එඬේරා මෙතන ඉන්නේ. ඊශ්‍රායල්ගේ පර්වතය කවුද? ඊශ්‍රායල්ගේ පර්වතය යේසුස් වහන්සේ. ඔවුන් තමුන් අනුගියව පර්වතයකින් බිවෝය කියලා පාවුල් කියනවනේ. ඒ ඊශ්‍රායල්ගේ පර්වතය යේසුස් වහන්සේ කොතනින්ද? මෙතනින් නෙවෙයි. යුදාගෙන් නෙවෙයි. මෙතනින් එන්නේ. යෝසෙෆ්ගෙන් තමයි ඊශ්‍රායල්ගේ පර්වතය යේසුස් වහන්සේ එන්නේ. හරි. යුදාගෙන් එනවා මානසික යේසුස් වහන්සේ මාංශවත් වෙලා වාක්‍යano මාංශවත් වෙලා ඊශ්‍රායල් අතරේ වාසය කරා. අපි දැක්කෙත් නැහැ. අපි ඇල්ලුවෙත් නැහැ. අපිට ඇහුනෙත් නැහැ. නමුත් අපි ඒ යේසුස් වහන්සේව අපි නොදැක විශ්වාස කළා. උන්වහන්සේගේ මරණය තැන්පත් කිරීම සහ උත්ථානය. හරි. ඊශ්‍රායල් විශ්වාස කළේ මොකද්ද? දැකලා. උන්වහන්සේ මරණය කොට ඊශ්‍රායල් යුදා මිනිස්සු කැමති වුණේ නැහනේ. පේතෘස් කොනේ වහන්සේ මරණ දෙන්න බෑ කියලා. නමුත් හිතුවේ නැහැ මැරෙයි කියලා. නමුත් ඒගොල්ලන්ගේ ස්පිනා අපිට මැරුණා. මොකද එන ගහලා මැරුණා දැක්කනේ. ඊයේ පේතෘස්ලා යෝහන්ලා දැක්කා. හරි. ඒතකොට විශ්වාස කරන්න සිද්ධ වුණා මේ උන්වහන්සේ මැරෙනව නේද කියලා ඒගොල්ලෝ දැක්කන් පස්සේ විශ්වාස කරන්න එපා. ඒක කොහොමද? ඊට පස්සේ මලුන්ගේ නැගිට්ටක විශ්වාස කරෙත් නැහැ. මලුන්ගේ නැගිට්ට එක ඔයගොල්ලෝ දන්නවනේ. අර ස්ත්‍රීරු වල කිව්වම ස්ත්‍රීරු විශ්වාස කරෙත් නැහැ. ඒකනේ අර සුවඳ ද්‍රව්‍ය අරගෙන ගියේ මිනිහට ඔතන්නනේ. ඒතකොට මලුන්ගේ නැගිටිනා නම් සුවඳ ද්‍රව්‍ය මිනිහට දාන්න ඕනේ නැහනේ. නමුත් ඒගොල්ලෝ තරගෙන විශ්වාස කරේ නැහැ. නමුත් ගියාම මිනිහක් තිබුණේ නැහැ. අන්න ඒගොල්ලෝ පේතෘස්ට එලකොම් පේතෘස් හිතුවා බොරුයි කියලා දුවගෙන ගිහින් බැලුවා ඇත්තද කියලා. බලනකොට ඇත්ත කතාව මිනිහ නැහැ. ඊට පස්සේ මොකද උනේ? ඒත් දැන් විශ්වාස නැහැ. හිතා ඉන්නවා. අර එම්මාවස් වලට ගිය ගෝල දෙන්න කතන්දරෙද්ද ඔයගොල්ලන්ට තේරෙනවා. ඒක හිතා ඉන්නවා.
ඊට පස්සේ යේසුස් වහන්සේගේ දර්ශනය වෙනවා. දර්ශනය වුණාන් පස්සේ ඒගොල්ලෝ විශ්වාස කරනවා. නොදැක විශ්වාස කරේ නැහැ. දැකලා විශ්වාස කරේ. තෝමස් දැකලා විශ්වාස කරා. නමුත් මට හිතෙනවා මේ බෙන්ජමින් තමයි නොදැක විශ්වාස කරන කෙනා. මේ බෙන්ජමින් සමාන කරන්නේ කාටද? ඔයගොල්ලෝ දන්නවා ඊශ්‍රායල් යෝසෙෆ්ට මේ වැඩිමහල් සහෝදරයෝ 9 දෙනාම පීඩා කරා. යෝසෙෆ් 10 දෙනාම පීඩා කරා. යෝසෙෆ් 10 11 නියනේ. 10 දෙනාම පීඩා කරලා තමයි ආව මිස්රයට වික්කේ. නමුත් මේ බෙන්ජමින් කියන කෙනා කවදාකවත් අයියට යෝසෙෆ්ට පීඩා කරලා නැහැ. අනිත් එක යෝසෙෆ්ගේ ආදරවන්ත මල්ලි කවුද? බෙන්ජමින්. ඒතර හවුද රාකෙල් මරනකොට එයාගේ ප්‍රාර්ථනාව මොකද්ද? යෝසෙෆ් හම්බුන හැටි රාකෙල්ගේ ප්‍රාර්ථනාව මොකද්ද? දෙවියන් වහන්සේ විසින් මට තව පුත්‍රයෙක් දෙනු ලැබේවා. ඒක තමයි යෝසෙෆ් කියන එකේ තේරුම. එතකොට යෝසෙෆ් සමාන යේසුස් වහන්සේට නම් බෙන්ජමින් සමාන වෙන්නේ කාටද? යෝසෙෆ් සමාන යේසුස් වහන්සේ නම් බෙන්ජමින් සමාන වෙන්නේ කාටද? බෙන්ජමින් සමාන වෙන්නේ යේසුස් වහන්සේගේ මරණය තුලින් ඊළඟට උපදින්නා පුතා. කවුද? අපි දන්න සභාව ඊළඟට යේසුස් වහන්සේගේ කුරුසි මරණය තුලින් බිහි වෙලා තියෙනවා. එතකොට ඊශ්‍රායල්ගෙත් එහෙම එකක් බිහි වෙනවාද? යේසුස් වහන්සේ කිව්වා මාගේ සභාව මම ගොඩනගමි කියලා. එහෙම එකක් මෙතනින් බිහි වෙනවා නම් ඒකට මට තාම කියන්න බෑ වැඩි විස්තරයක්. බිහි වෙනවා නම් ඒ සභාවක් තියෙනවා. ඒතර මේ සභාවේ ඔසව ගැනීමක් අපි දකිනවා. අවසානයේදී මේ සභාව ඔසව ගන්නවා. කොහටද ඔසව ගන්නේ? ස්වර්ගීය ස්ථානවලට. හරි? ඊට තිබෙන යෙරුසලමට කියලා කියනවා. එතකොට එලිදරව් පොතේ 12 වෙනි පරිච්ඡේදයේ මේ ඊශ්‍රායල්ගෙන් කොටසකුත් ඔසව ගන්නවා කියලා පේනවා. ඒ බියේ ඔසව ගන්නා කොටස මේ සභාව නෙවෙයි. හරි? බේතර දැන් තවත් ලස්සන කතන්දරයක් තියෙනවා. මොකද්ද? මේ බෙන්ජමින් උපදිනකොට රාකෙල් දුක් විඳලා මැරුණා. හරි? දකුණතේ මාගේ දුකේ පුත්‍රයා කියලා. නමුත් දෙවියන් වහන්සේ යාකෝබ් කිව්වා මාගේ දකුණතේ පුත්‍රයා කියලා. එතකොට එලිදරව් පොතේ 12 වෙනි පරිච්ඡේදයේ වන්දන වේදනාව විඳින ස්ත්‍රියක් ඉන්නවා. ගර්භණීව වන්දන වේදනාව විඳිනවා. එලිදරව් 12. ඒ ස්ත්‍රී පුත්‍රයෙක් බිහි කරනවා. ඒ පුත්‍රයාව අදා ගන්නවා දෙවියන් වහන්සේගේ රාජ්‍යයට කෙලින්ම. එතකොට මේ මෙතන ඉන්නා මේ වදන වේදනාව විඳින ස්ත්‍රී රාකෙල්නේ. ඒ ස්ත්‍රී නෙවෙයිද? ඒ ස්ත්‍රීගේ අඩයාලපක් නෙවෙයිද? එලිදරව් පොතේ 12 තියෙන්නේ ගර්භණීව වදන වේදනාව විඳින ස්ත්‍රියක් දරුවෙක් බිහි කරන්න ඉන්නවා. දරුවෙක් බිහි කරනවා. දරුවව ඇද ගන්නවා දෙවියන් වහන්සේගේ රාජ්‍යයට. ඒ වගේම සභාව තියෙනවා. සභාව වර්තමානයේදී වද විඳිනවා දෙවියන් වහන්සේ උදෙසා. අපේ ක්‍රිස්තියානි සභාවට ළමෙක් ඉස්කෝලේ දාගන්න බෑ. රැකියා කරන තැන් වලින් බාධා තියෙනවා. සමහර තාලෙන්න බීඩස් තියෙනවා, ගර්ජන තියෙනවා. එහෙම එකක් අපේ සභාවට දැන් තියෙනවා. ඒතර මෙහත් යේසුස් වහන්සේලා ආදරේ නිසා ඒගොල්ලෝ දරාගෙන ඉන්නවා. ඒතර මෙතන මෙසායනික ඊශ්‍රායල් කොටසක් බිහි වෙලා ඉන්නවා දැන්. ඒගොල්ලෝත් යේසුස් වහන්සේලා ආදරේ. එතකොට මේගොල්ලෝ තමයි බෙන්ජමින් නියෝජනය කරන දෙන්න. එතකොට මේ බෙන්ජමින් නියෝජනය කරන එක්කෙනා මොකද ඒගොල්ලෝ කවදාකවත් යේසුස් වහන්සේට ප්‍රේම කරා මිසක් හතුරුකම් කළා නැහැ. නමුත් යුදාවරු යේසුස් වහන්සේට හතුරුකම් කළා, අල්ලලා පාවා දීලා මැරුවා. අනිත් අයත් එහෙමයි. හරි? අනිත් අය හිටියේ නෑ, යුදා තමයි හිටියේ විශේෂයෙන්. ඒගොල්ලෝ එහෙම කරා. ඉතින් ඔන්න වගේ ලස්සන පික්චර් එකක් තියෙනවා. මේක ඇතුලේ තවත් මම කතා කරන්නම්. මට දැන් මම දැන් මේක නවත්තන්නම්. ටිකක් දික් වුණා වීඩියෝ එක. ඊට පස්සේ දැන් ඔයගලන්ට මේ තවත් මේ මම ලියලා තියෙනවා මේක ඔයගොල්ලෝ බලාගන්න. බයිබලයේ මේ යෝබ්ගේ කාලේදී යෝබ්ට උදව් වෙන මේගොල්ලෝ ඇවිල්ලා මේ පරම්පරාවල අය තමයි. මේගොල්ලෝ චර්මජීවිතය තමයි. යෝබ් බව චර්මජීවිතය තමයි. මොකද යෝබ් ඉඳලා තින්නේ ආබ්‍රහම්ට පස්සේ. නමුත් මෝසෙස්ට ඉස්සෙල්ලා. ඒතර යෝබ්ගේ දුකේදී ආපු යාළුවෝ දෙන්න එක්කෙනෙක් බිල්දද් මේ ශුවා කියන එක්කෙනාගේ කිතුරාගේ දරුවෙක්ගේ එක්කෙනෙක් බූෂ් කියන එක්කෙනා හාරාන්ගේ පරම්පරාවෙන් එන දරුවෙක්. බූෂ් නෙවෙයි එලිහු කියන එක්කෙනා. එතකොට මෙතන ඉන්නා දෙන්නෙක් කවුද? ඉස්මායිල්ගෙන් එනවා ෂෝපර් කියන එක්කෙනා. ඒසාවගෙන් එනවා එලිපස් කියලා එක්කෙනෙක්. මේගොල්ලෝ ඔක්කොම චර්මජීවිත කට්ටිය තමයි. ඒ වගේම ඔයගලන්ට පස්සේ හම්බ වෙන අස්තර පොතේ හාමාන් ඉදේවන්ගේ සතුරා හාමාන් ඉදේවන්ව මැරෙනවා නේද? මේ හාමාන් එන්නේ එලිපස්ට පස්සේ ඉන්නවා
අමලෙක් කියලා කෙනෙක්. අමලක් ඊට පස්සේ ඉන්නවා හගබ්බාල් මොකද්ද මට මතක නැහැ. තව දෙන්නෙක් ඉන්නවා. ඊට පස්සේ තමයි මේ හාමන් එන්නේ. එතකොට මේ ඔක්කොම ප්‍රශ්න චර්මජීවිත වංශය ඇතුලේ තමයි ප්‍රශ්න ඇතුලේ තියෙන්නේ. රාන්නේ ජාතිය කියන්නේ තාම මේකෙන් පිට ජාතියක්. ඊශ්‍රායල් පාවාගත්තේ ඊශ්‍රායල් යාකෝබුගේ පුතු 12 දෙනා පාවාගත්තේ අන්න ජාතින් බාරයවන්ම. එතකොට ඒ අනුව බලව අන්න ජාතින් කවුද? අද අන්න ජාතින් කවුද? අන්න ජාතින් යපෙත්ගේ බොවිච්ච කට්ටිය, ෂෙම්ගේ බොවිච්ච කට්ටිය අන්න ජාතින් තමයි. ඒ වගේම ෂෙම්ගේ සමා වෙන්න යපෙත්ගේ සහ හාම්ගේ බොවිච්ච කට්ටිය අන්න ජාතින්. ඊට ඒ වගේම නෝවාගේ පුත්‍රයන්ගෙන් ෂෙම්ගේ පුත්‍රයන්ගෙන් මෙන්න මේ කට්ටියත් අන්න ජාතින්. ඒගොල්ලෝ තද ලෝකේ කොහේ හරි ඉන්නවා. හරි. එතකොට මෙතන හෙබ්‍රේව කට්ටිය මේක අස්සේ ඉන්නේ මෙන්න මේ ටික දෙනයි ඉස්මායිල් කට්ටියයි පිටරෝය කට්ටියයි මෙතන හාරාන් සහ නාහොරින් එන කට්ටියයි. ඒගොල්ලන්ගේ පරම්පරාවල් කොහේ හරි ඇති. මෙතනදී අපිට හෙබ්‍රේව කියලා ගන්න හෙබ්‍රේව ජාතියේ සියලු දෙනාම අන්‍ය ජාතින් හැටියට සලකන්න පුළුවන්. නමුත් ඒ හෙබ්‍රේව ජාතිය අන්‍ය ජාති නොයි. මෙතන අර යපෙත්ගේ හම්ගේ එන අන්‍ය ජාතිය අතර වෙනසක් මම දකින්නේ නැහැ. මොකද මේ ඒගොල්ලන්ට චර්මජීවිත කිසිම හම්බ වෙන්නේ නැහැ තමයි. නමුත් මේගොල්ලන්ට හම්බුණත් ඒගොල්ලෝ එක දිගටම පැවැත්වුවාද කියන එක සැකයි. හරි. ඔන්න ඒ කාරණාවල් තියෙනවා. රයිට්. ඔක තමයි මට පෙන්වන්න ඕනේ. ඒක පැටර්න් නැති තව ගොඩක්. මේ ගොඩක් වස්තු බීජ එන නිසා මේක තුලින් ඒක පැටලෙනවා අනිත් ඒක. නමුත් මම දැන් කරපු නිසා මම මේක දානවා මේ ඔයගොල්ලෝ බලා ගන්න. ඔයගොල්ලන්ට යම් කිසි දවයක් වෙයි මේක. රයිට්. එහෙනම් ජේසුස් පිටය කොටවා. මම මේ අපේ ගැර උඩ කැලේ ඉඳන් කරන්නේ මෙතන.